මයින්ඩ්සෙට් මොටිවේෂන් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ස්පිරිචුවල් මීනින් එකක් තියෙන පවර්ෆුල් මොටිවේෂන් එකක් දෙන කුන්ෆු පැන්ඩා මූවි එකේ අපි කතා නොකරපු ලයින් ගැන. කතාව කුන්ෆු පැන්ඩා වුණාට මේන් කැරක්ටර් එක පූ. පූ කියන්නේ හීරෝ කෙනෙක් වෙන්න ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. පූ කියන්නේ හීරෝ කෙනෙක් වෙලා නැවතුන කෙනෙක්. තමන්ට දරාගන්න බැරි තරම් ශරීරය අධික බර. මොන වැඩේ කරන්න ගියත් හරිම ස්ලෝ. හැමෝම මොක් කරනවා. ඔයාට බෑ කියලා මුළු ලෝකෙම කෑ ගහලා කියනවා. ඒ තමයි පූගේ පටන් ගන්න. පූ හිටියේ අනිත් අය hina වෙන කැරක්ටර් එක. හැබැයි කුන්ෆු පැන්ඩා මූවි එක අපිට කිව්වා ඔයා අද කවුද කියන එක නෙවෙයි. ඔයා විශ්වාස කරන කවුද කියන එකයි වැදගත් කියලා. කුන්ෆු පැන්ඩා මූවි එක ඩ්‍රැගන් වොරියර් කෙනෙක් නිර්මාණය කළා. හැබැයි පර්ෆෙක්ට් බොඩි එකක් තියෙන බෝන් ටැලන්ටඩ් හීරෝ කෙනෙක් නෙවෙයි. කතාව ඒකෙන් අපිට දුන්නේ ඔයා ගැන ඔයාට තියෙන විශ්වාසය ගැන පණිවිඩය. ඩ්‍රැගන් වොරියර් කියන්නේ අතෑරපු නැති කෙනෙක්. ෆියර් තියෙද්දිත් ඉදිරියට ගිය කෙනෙක්. මාස්ටර් ඔබ්වේ කියන ශක්තිමත් ලයින් එකක් තියෙනවා. There are no accidents. කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන දේවල් නෙමෙයි. අද ඔයා ඉන්න තැන අහම්බෙන් ලැබුණ දෙයක් නෙවෙයි. ඔයා විඳින පේන් එක, ඩිලේ එක, ලෝන්ලිනස් එක මේ හැම දෙම ඔයාගේ growth එකේ කොටසක්. පූ දවසක තේරුම් ගන්නවා. There is no secret ingredients. It's just you. ඒ කියන්නේ ස්පෙෂල් පවර් එකක් පිටින් එන්නේ නැහැ. මැජික් එක already ඔයා ඇතුලේ තියෙනවා. ඔයාට වෙනස් වෙන්න, වෙන කෙනෙක් වෙන්න approval එකක් ඕනේ නැහැ. ඔයා already enough. කුන්ෆු පැන්ඩා මූවි එක අපිට කියන ලොකුම ලෙසන් එක. පර්ෆෙක්ට් වෙන්න කලින් කොන්ෆිඩන්ස් වෙන්න. රෙඩි වෙන්න කලින් ස්ටාර්ට් කරන්න. අද ඔයාට පූ වගේ ෆීල් වෙනවා නම් ඕවර්වේට්, ලොස්ට්, ලේට්, ටැලන්ටඩ් නෑ කියලා හිතනවා නම් මතක තියාගන්න ඩ්‍රැගන් වොරියර් ස්ටෝරි එක එහෙම පටන් ගත්ත එකක්. අද ඔයාට හැමෝම hina වුණත් මුළු ලෝකෙම හෙට ඉන්ස්පයර් කරන කැරක්ටර් එක ඔයා වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එක දාද්දී ඔයා අද ඉන්න තැනට වඩා ඉම්ප්‍රූව් වෙලා ඉන්න. ඔයාව හොයාගන්න. අදම පටන් ගන්න. ඔයා කැමති තැනින් පටන් ගන්න.